'cause I'm good, yeah, I'm feeling alright. Baby, I'ma have the best fucking night of my life. And wherever it takes me, I'm down for the ride. Baby, don't you know I'm good, yeah, I'm feeling alright. සුබ උදෑසනක් වේවා. මගේ යාළුවන්ට අපි එනම් අත පටන් ගන්නවා කයිවාල් බ්ලොග් සීරීස් එකේ දෙවෙනි දවසේ. දැන් මේ දවස්වල මචං සීන් එකේ ඉන්න බා. අතරම ගියොත් සීන් එකේ ඉන්නේ සීන් එකට බෑලා ඉන්නේ. දැන් ආයෙත් නැත්තවන්න ඇත්තටම බෑ මචං. හරිද? කියන්නේ වටන්න බෑ. ඉඩගෙන එක ඉන්න මචං පොඩ්ඩක් කෑමක් ටිකක් ගණන් ගන්න එපා. මොකද බං අද පාන්දර 1:02 නිදාගත්තා ආයෙත් මචං පාඩ ඇරුණා. ඇරලා හො මේ වැඩ ගෙදර වැඩ ඉස්සේ වැඩ ඒකේ වගරලා නිදාගන්න දී ටයිම් එක මේක වගේ ටයිම් එකක් වෙනවා මචං. හරිද? අපි බලමු මොනවද දැන් ට්‍රේඩින් නේ බං කරන්නේ බං. අපි ට්‍රේඩින් කරද්දි මචං අපි ගන්න ක්‍රිප්ටෝ ට්‍රේඩින් බං. හරිද? ක්‍රිප්ටෝ ට්‍රේඩින් එකේ ඉන්නවා මචං. ක්‍රිප්ටෝ කින් කියලා ඩයල් එක. ක්‍රිප්ටෝ කින් කියලා ඩයල් එකක් ඉන්නවා මචං. ඒ ඩයල් එක මචං අපේ මහායකත් ක්‍රිප්ටෝ කින් තමයි. හැබැයි ඇත්තම ක්‍රිප්ටෝ කින් මචං. ඇත්තම ක්‍රිප්ටෝ කින් කියන මචං ව්‍යවහාරයේ ක්‍රිප්ටෝ කින් ලෙස භාවිතා වෙන්නේ මචං BTC coin එක බං. හරිද? දැන් Bitcoin එක බං. BTC USDT මචං. Bitcoin USD tether කියන coin එක මචං. ඉතින් මචං අතරම් යාළුවනේ අපි බලමු BTC එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. BTC එක මචං අද උදේ 5:00 වෙද්දි මචං 93න් ඊයේ කැන්ඩල් එක මචං ඔෆ් ක්ලෝස් වෙලා මචං. අද කැන්ඩල් එක ඕපන් වුණා මචං 92,213.751න් මචං BTC මචං USD. ඊට පස්සේ දැන් යනවා මචං ලෙවල් එක මේ 91,852 වෙලා දැන් ඔන්න 900 ගානක් වුණා මචං. පොඩ්ඩක් වැඩි වුණා. මේ මචං මේ මං ඩේ කැන්ඩල් ටිකක් තියෙන්නේ මං. ඒ කියන්නේ මේ දවස් ටිකට මචං බැහැලා තියෙනවා මචං බෑම. මේ හොඳයි බං පොඩ්ඩක් හිටාම් පෙන්නන්න උඩ. අපේ ලොක්කා කියපු එක බං 95,000 වයින්නවා කිව්වා බං. මෙන්න මේ හරි නං කිව්වා. එන්න මෙතන ඉඳන් වගේ කිව්වා බං 95,000 වයින්නවා කියලා බං. මේ 95,000ට බෑලත් බං. ඊට පස්සේ 95,000 ඉදරුත් කිව්වා බං. මේ 95,000ට වඩාත් බයිනවා කියලා මචං. බයි කරන්න එපා කියලා මේ ළඟදී මම දැක්කා වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ බලපං ගොබන් ඉතින් නේද? අපි ගිහිල්ලා තියෙන්නේ කවුරු ගානකද සිපිරිම ඩයල් එක ගාවට තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි තව ටිකක් යනවා ඉස්සරහට. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ස්තුතියි. ඕම් මචං ඊට පස්සේ බං අපි යනවා බං අර මේ මොකද්ද අපේ ඩයල් එක එකයි පොඩි එකයි ඔක්කොම ඉන්න වාසියේ මචං. ඩයල් එක මචං එන ගේමක් ගන්නවා. ඒ කියන්නේ ඩයල් එක බං මට සීරිය නා වචනයක් කිව්වොත් ඒ වචන කිව්වා තමයි මචං. ආයෙත් බං කිරිම වතුර ගියා වගේ බං මුරේට. බලමු බං ඊට පස්සේ බං ඌ අම්බෝ හොම්වර්ක් එකක් දුන්නොත් එහෙම ඉවරයි බං කියලා කරනවා බං. තන්නත්තර කරනවා. ඊට පස්සේ හොම්වර්ක් බලනවා බං. හොම්වර්ක් බලලා පස්සේ වැරදි දුන්නොත් එහෙම කරනවා. ඔන්න බං ඊට පස්සේ මේ good morning message එකක් දාන්න කියලා තියෙන උදේ පාන්දර ඇවිල්ලා ටෙලිග්‍රෑම් ගෲප් එකට ඒක පෙන්නන්න විදියක් නෑ මචං උඹලට. ඊට පස්සේ බං ඒක දැම්මයන් පස්සේ බං මේ ඩේලි ටාස්ක් එකක් දීලා තියෙනවා බං. ඇනලයිස් 4ක් Bitcoin එක ඇතුළුව මචං ඇනලයිස් 3ක් ගන්න කියලා තියෙන්නේ බං. අපි ඉතින් ඒව 3 ගාලා වේරෙන මිනිස්සු නෙවෙයිනේ බං. අපි ඉතින් මේ කිරිම ගන්නවා මචං. මුලින් 4ක් ගාගෙන ආවා මචං. Bitcoin එකත් එක්ක 3 ගාගෙන. හරිද? 3 ගාගෙන ආවා මචං. ඕම් බං ඉතින් බලපං බොම් බලන්න පෙන්නන්නම්කෝ. මේ දැන් ගාන ගෙයිල්ල බලන්න. දැන් ගාන ගෙයිල්ල බලන්න.
ෆයිල්ස් මචං ගානවා බං දවසට 9ක් විතර බං. තව ටිකක් තියෙනවා මචං. ඉතින් හරියට මේකට එන්න බං. ඉතින් අවුලක් නෑ බං. මේක පටන් ගන්න එහෙම පටන් ගත්තා කියලා මම කොහොමද ගහනවනේ බං ගේ. ගහනවා තමයි බං. ඉතින් නවත්තන්න බෑ මචං. හරිද? ෆයිනෑන්ස් ට්‍රේඩින් මේ අපේ ඩේලි ටාස්ක් ටික ඊට පස්සේ ටාස්ක් නෝට් ටික තියෙනවා. ඊට පස්සේ මේක තමයි බං අපේ කොයින්නේ මේක තමයි ලොකුම හෝම්වර්ක් එක මචං. චාට් පැටර්න් 19ක් ගන්න ඉුවා බං අතීතයට ගිහිල්ලා. හරි කොහොම හරි ගමන්නේ. චාට් පැටර්න් 19 පස් පාර කොයින් 150ක් තිබ්බ ලිස්ට් එකක් තිබ්බ. ඒකෙන් තෝරගෙන ගන්න තිබ්බා. ඒවත් ඔක්කොම කම්ප්ලීට් බං. අනුභව තියෙනවා උඹට වෙන්නන්න නම් නැත්තම් උඹලා අපි නිකන් බොරු වල හිටියා කියලා කියන්නේ එන්න ඒවා අනුපායි ෆයිල් සිලෙක්ටඩ් හරිද බං. ඔන්න ඒකත් වං අපි කරා. ඊට පස්සේ බං බුලිෂ් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් කියලා පාඩම ඩයිවර්ජන් කියන පාඩමක් තියෙනවා මචං. RSI ඉන්ඩිකේටර්ස් එක වං යන්නේ. රිලේටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් කියන ඉන්ඩිකේටර් එකත් එක්ක යන්නේ මචං මේ බුලිෂ් බෙයාරිෂ් ඩයිවර්ජන්ස්. එතකොට මචං මේ බුලිෂ් බෙයාරිෂ් ඩයිවර්ජන් එකෙත් බං මේව එක 10 ගානේ වගේ ගන්න කිව්වා මචං. එක කොයින් එකෙන් 2 ගානේ ගන්න කිව්වා බං ඩයිවර්ජන්. එතකොට බං 40ක් ඔක්කොම සෙට් වුණා බං මේ 20 කරන්න ගියාන් පස්සේ. ඊට පස්සේ මචං ඔන්නෝම තමයි බං අපේ වැඩ ටික උනේ බං අන්තිමට. එහෙනම් මචං ඔන්න පොඩ්ඩක් නිකන් කියවුවා බං අදත් ඉතින් දෙවනි vlog එක කියලා ඔන්න කියවලා ඉවරලා බං. අපි බලමු හෙට මොනවද කරන්න කියලා. හෙට පොඩ්ඩක් වැඩක් කරමු නේ බං. තාම නිකන් උගාලා කරලා වැඩක් නැහැ නේ බං. පොඩ්ඩක් මොනවාරි කරන්නත් එපා. මම නම් ඉතින් කරගෙන යනවා. ඔය එන්න එපා. මම ඉස්සම අප්ඩේට් එකේ ඉන්න මචං. මම අප්ඩේට් එකේ කියන්න එපා. අප්ඩේට් කරගෙන යනවා මචං. දන්නේ නැති දේවල් බලා යනවා. ඊට පස්සේ අපේ සර්ටාගෙන් කෝල් කර ආනවා. ඊට පස්සේ කරගෙන යනවා. අවුලක් නැහැ. එහෙනම් අපි හෙට හම්බෙමු. ජය ආදරේ ආසල් කරා.